හයි පසන්නේ ඔස්ස මගේ channel එකට ඔයගලම ආදරයෙන් පිළිගන්නවා. අද ඔයගලත් එක්ක මම කතා කරන්න හිතුවේ wall art ගැන. වෙන විදිහකට කියනවා නම් අපේ බිත්ති සරසන්න පාවිච්චි කරන ඒක මේ වගේ art piece එකක් වෙන්න පුළුවන්. සමහරක් විට mirror එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහක porcelain දේවල් ඒ වගේ ගොඩක් ಜಾති තියෙනවනේ අපි අපේ wall එක සරස ගන්න පාවිච්චි කරන. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි කොහොමද හරියට එල්ලගන්නේ කියලා. ඒ කියන්නේ බිත්තිය හරියට ඒක කොයි විදිහටද එල්ලගන්නේ කියන එක ගැන තමයි මම කතා කරන්න හිතුවේ. මොකද ගොඩක් වෙලාවට මම ගෙවල් වලට යනකොට විශේෂයෙන්ම අපේ දැන් පිට රටවල් වල ඉන්නකොට නම් ලංකාවේ කෙනෙක්ගේ ගෙදරකට ගියාම ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි ඒ අපේ දකින wall art හරි උසකින් නෙමෙයි එල්ලලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඉතින් මේක බලන ඔයත් බලන්න ගෙදර පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා මේ කතා කරන වැරදි මිස්ටේක්ස් ඔයාගේ ගෙදරත් සිද්ධ වෙලා තියෙනවද කියලා. පළවෙනිම කාරණාව තමයි wall art එකක් කොයිතරම් උසකින්ද අපි බිත්තියේ සවි කර ගන්න ඕනේ කියන එක. ඉතින් දැන් මෙතනදී අපි බලන්න ඕනේ දෙයක් තමයි පොළවේ ඉඳන් කොයිතරම් උසකින්ද wall art එක සවි කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා බිත්තියේ එල්ලන්න යන ආර්ට් එකේ ෆ්‍රේම් එක මේකේ බැලුවොත් මේ ෆ්‍රේම් එක අරගන්න ෆ්‍රේම් එකේ උස අරගෙන උස දෙකට බෙදපුවම අපි හිතමුකෝ මේක ගණනය කිරීමේ පහසුව සඳහා අපි හිතමුකෝ මේකේ අඟල් 50ක් නම් මේකේ උස. එතකොට මෙතන අඟල් 25යි. මෙතෙන්ට වෙනකොට හරියට මැදට එනකොට ඒ අඟල් 25 ඔයා තියන්න ඕනේ පොළවේ ඉඳන් අඟල් 60ත් 65ත් අතර. එතකොට ඔයා පොළවේ ඉඳන් අඟල් 65ක් කියමුකෝ අඟල් 65ක් මැනලා එතෙන්ට ගේන්න ඕනේ wall art එකේ මැද. මේ frame එකේ මැද එතෙන්ට ගෙනල්ලා තමයි එල්ලන්නේ. ඉතින් ඕක තමයි interior decorations වල තියෙන rule එකක්. ඉතින් ඒක වැරද්දුවොතින් එහෙම අපිට wall art එක ගොඩක් උඩින් එල්ලුවොතින් එහෙම අපේ eye level එකේ නෙමෙයි wall art එක තියෙන්නේ. මේ දැන් මේ අඟල් 60ත් 65ත් අතර කියන එක ඇත්තටම හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ උස අඩි 5ත් 6ත් අතර වෙනවා. එතකොට ඒ අඩි 5ත් 6ත් අතර ඇස් මට්ටම වෙනකොට සාමාන්‍යයෙන් අඟල් 60ත් 65ත් අතර වගේ තමයි කෙනෙක්ගේ ඇස් මට්ටම. ඉතින් කෙනෙක්ගේ ඇස් මට්ටමට ආර්ට් එකක මැද එන විදිහට තමයි අපි බිත්තියේ එල්ලන්න ඕනේ. ඔයගලන්ට දැන් මම විෂුවල්ස් ඔයගලන්ට මම දැන් පෙන්නනවා. එතකොට ඔයගලන්ට ඒක ගොඩක් පැහැදිලි වෙයි. ඒ විදිහට ඒ ගණනය කිරීම කරලා මැනගෙන හරියට ඒක ඔයගලන්ට පුළුවනි එල්ල ගන්න. ඊළඟ දේ තමයි අපි ආර්ට් එකක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේකුත් ඔයගලන්ට කියාගෙන යන්නම්. බිත්තියේ ප්‍රමාණයට වඩා ගොඩක් පුංචි wall art එකක් එල්ලුවොතින් එහෙම picture එකක් එල්ලුවොතින් එහෙම බිත්තියට ඒක ලස්සන නෑ. ඉතින් ඒක නිසා අපි හිතමු ඔයාට තියෙන පුංචි wall art එකක් නම් හොඳම දේ තමයි ඔයාට ඒක group කරන්න පුළුවන්. ඔයාට පුළුවන් wall arts කිහිපයක් එකතු කරලා ඒක තනි wall art එකක් විදිහට consider කරලා බිත්තියට එල්ල ගන්න. එතකොට අර බිත්තියේ ප්‍රමාණයත් එක්කලා හැම වෙලේම බලනකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ ඒක අර බිත්තියට වඩා ගොඩාක් කුඩා වුණොතින් එහෙම ඒක කැතයි. දැන් ඔයගලන්ට පේනවා මේක බිත්තියට සාපේක්ෂව බලද්දි මේක ගොඩක් විශාලයි මගේ මේ wall art එක. wall art එකක් විශාල වුණාට කමක් නැහැ. එතකොට අර ගෙදරට ලොකු පෙනුමක් ඔයාගේ බිත්තියට ඔයාගේ ඒරියා එකට ලොකු විශාලත්වයක් ලැබලා දෙනවා ලොකු wall art එකක් එල්ලපුවාම. හැබැයි බිත්තියට සාපේක්ෂව පුංචි wall art එකක් එල්ලුවොත් ඒක ගෙදරට ලස්සනක් එකතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා wall art කිහිපයක් එකතු කරලා ඔයාට පුළුවන් එක අපි කියන්නේ මොසයික් එකක් වගේ එහෙම නැත්නම් කිහිපයක් එකතු කරලා ඔයාට පුළුවන් ඒක බිත්තියට සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන් පික්චර්ස් දෙක තුනක් එකතු කරලා බිත්තියට එල්ල ගන්න වෙලාවකදී මතක තියාගන්න ඕනේ අනිත් කාරණාව තමයි ඒක එක wall art එකක් විදියට සලකන අතර ඒ wall arts අතර පරතරය අඟල් 2ත් අඟල් 4ත් අතර ප්‍රමාණයකට තියාගන්න. මොකද එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුණොත් එහෙම ඒ දෙකේ කනෙක්ෂන් එකක් එහෙම නැත්නම් ඒ දෙකේ ලින්ක් එකක් පෙනෙන්නේ නැහැ. එතකොට ඒ දෙන්න නිකන් දෙපැත්තක ඉන්න දෙන්නෙක් වගේ. ඒ දෙන්න එක කොටසක් එක wall art එකක් වගේ පෙනෙන්න නම් ඒ අතර පරතරය wall art දෙකක් නම් ඔයා එල්ලන්නේ ඒක අඟල් 2ත් අඟල් 4ත් අතර ප්‍රමාණයක පරතරයක් තියලා තමයි මේ wall art ඔයා බිත්තියට සම්බන්ධ කරගන්න ඕනේ. හොඳම උදාහරණයක් තමයි අපි ගොඩක් වෙලාවට ගෙවල් වල අපේ pictures අපේ family pictures එහෙම එකතු කරලා art gallery එකක් හදනවා නේද? එතකොට ඒ වගේ gallery එකක් හදාගන්න වෙලාවටත් මතක තියාගන්න ඕනේ දේ තමයි ඒ සම්පූර්ණම ප්‍රමාණය ඔයා pictures 10ක්ද 15ක්ද එල්ලන හැම එකකම මේ
සිරස් අතට තියෙන උස ප්‍රමාණය අරගෙන ඒක දෙකෙන් බෙදලා ඒ දෙකෙන් බෙදලා එන තැන පොළවේ ඉඳන් අඟල් 60ත් 65ත් අතර ඉන්න විදිහට තමයි ඔයා ගැලරි එක උනත් හදා ගන්න ඕනේ. ඒ පික්චර්ස් දෙකක් අතර පරතරය අඟල් 2ත් අඟල් 4ත් අතර තියාගන්න අමතක කරන්න එපා. අන්තිම කාරණාව තමයි අපේ ගෙවල් වල ගොඩක් වෙලාවට කවුච් එකක් වගේ එහෙම නැත්නම් ටේබල් එකක් වගේ තියෙන තැනට පිටිපස්සෙන් අපි වෝල් ආර්ට් එකක් එකතු කරගන්නවා ලස්සන කරගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි ඔයාගේ ඒ පාවිච්චි කරන ෆර්නිචර් පීස් එකෙන් අඩුම තරමේ 3න් 2ක ප්‍රමාණයකටවත් ඔයාගේ වෝල් ආර්ට් එක තියෙන්න ඕනේ. අපි හිතමුකෝ ඔයා කවුච් එකක් තියෙනවා ඔයාගේ සාලේ. ඔයා ඒ කවුච් එකට පිටිපස්සෙන් වෝල් ආර්ට් එකක් එල්ලන්න හදනවා. ඒ කවුච් එකේ දිග අඟල් 60යි නම් ඔයා ගන්න වෝල් ආර්ට් එක අඩු අඟල් 40ක ප්‍රමාණයක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒ ප්‍රමාණය නැත්තම් ඔයාට පුළුවන් වෝල් ආර්ට් දෙකක් හරි තුනක් හරි එකතු කරලා ඔයාගේ බිත්තිය සරස ගන්න. එතකොටත් මතක තියාගන්න ඕනේ අර අඟල් 2ත් 4ත් අතර පරතරයක් තියෙන්න ඕන ආර්ට්ස් දෙකක් අතර ඊළඟට මතකම තියාගන්න ඕනේ දේ තමයි කවුච් එකේ ඉඳන් අඟල් 6ත් 8ත් අතර ગેප් එකක් තියන්න ඕනේ ඔයාගේ වෝල් ආර්ට් එකට. ඒ කියන්නේ ඔයාගේ කවුච් එක මේ හරිය තියෙනවා නම් කවුච් එකේ සහ මේ වෝල් ආර්ට් එක අතර පරතරය අඟල් 6ත් 8ත් අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි කවුච් එකට වඩා දිගට ඒ කියන්නේ අඟල් 60ක කවුච් එකකට අඟල් 70ක විතර පික්චර් එකක් දාන්නත් එපා. එතකොටත් ඒක කැතයි. මොකද එතකොට උඩ ගොඩක් හෙවිවට ලොකුවට පේනවා. ඔයාගේ ෆර්නිචර් පීස් එක ගොඩක් පොඩිවට පේනවා. ඉතින් එතකොටත් ඔයාගේ ගෙදරට ඔයා බලාපොරොත්තු වෙන ලස්සන එකතු කරගන්න බැරි වෙනවා. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ මේ දකින්න ඇති මම මෙතෙන්ට මේ ලයිට් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ආර්ට් මේ පික්චර් ලයිට් එකක් මම දාලා තියෙන එකත් මේ ආර්ට් එකේ ලස්සන වැඩි කරගන්න. මගේ මේ බිත්තියට ලස්සන පෙනුමක් ගන්න තමයි. ඉතින් ඒකත් අපිට ගෙදර ලස්සන කරගන්න ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් දැන් ඒක කරනවා. පික්චර් එකක් තියෙනකොට ඒකට උඩින් මේ වගේ ලයිට් එකක් දාන්න පුළුවන්. ඉතින් මේක මම ගත්තේ Amazon එකෙන්. මම ඒකෙත් link එක දාන්නම් කාට හරි එක ගන්න ඕන නම්. ඉතින් ওই වගේ දේවල් කරලා අපිට පුළුවන් අපේ බිත්ති ලස්සන කරගන්න. අනිත් කාරණාව අන්තිම කියලා කොට මේකත් කියාගෙනම යන්න. මොකද මම විශේෂයෙන් ලංකාවේ ගෙවල් වල දකින අනිත් දේ තමයි හැම බිත්තියක්ම පිරෙන්න මොනවා හරි එකක් එල්ලනවා. ඉතින් දකින බිත්තියට තියෙන හැම බිත්තියකටම ගිහිල්ලා ඇණයක් ගහලා මොකක් හරි එල්ලන්න ඕන කියලා එකක් නැහැ. ඕකත් මම ගොඩක් වෙලාවට ලංකාවේ ගෙවල් වල දකින දෙයක් තමයි හැම බිත්තියකම මොනවා හරි එක්කෝ කැලෙන්ඩරයක් හරි මොනවාම හරි දෙයක් දානවා. ඉතින් එහෙම ඕනේ නැහැ. ගෙදර බිත්ති ටිකක් ෆ්‍රීවට තිබුණාම ලස්සනයි. මොකද එතකොට ගෙදරට ලොකු පෙනුමක් ලොකු ස්පේෂියස් ගතියක් එනවා. බිත්ති හැම එකක්ම පුරවලා තිබුණේ නැති වුණාම. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද අපි ලංකාවේ අය විදියට ගොඩක් වෙලාවට මම දැකලා තියෙන වැරදි තමයි මං හිතේ ඔයගොල්ලොත් එක බෙදා ගන්නවා කියලා. අනිත් දේ තමයි ආර්ට් එකක් සිලෙක්ට් කරනකොට ආර්ට් එකක් කියලා කියන්නේ මගේ ඔයාගේ පෞද්ගලික කැමැත්ත. ඉතින් එතනදී ඔයාට කලර් එක ගැන වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා කැමති ආර්ට් එකක් නම් දැන් මේක black and white ආර්ට් එකක්. ඉතින් මේක මං එල්ලලා තියෙන්නේ මේ නිල් පාට බිත්තිය. ඔයගලන්ට පේනවනේ. ඉතින් මේක මං කැමති දේ. ඉතින් ඒක නිසා ඒ ගැන කලර් එක ගැන ලොකුවට කියන්නේ හිතන්න අවශ්‍ය නැහැ. ඔයා කැමති දෙයක් තියෙනවා නම් ඒක ගෙදරට ගේන්න. මොකද අපි හැම වෙලේම කියන්නේ ඉන්ටීරියර් ඩෙකරේෂන්ස් වලදී කියන්නේ අපි කරන දේවල් පර්සනලයිස් වෙන්න ඕනේ. මේ අපි ගෙදරට ගේන හැම අයිටම් එකකම ඔයාට මොනවා හරි වටිනාකමක් ඔයාගේ කැමැත්තක් තියෙනවා නම් ඒක තමයි වටින්නේ. මොකද ඔයානේ ගෙදර ඉන්නේ. ඉතින් ඒක නිසා ආර්ට්ස් වල කලර් එක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඔයා කැමති දෙයක් නම් ඔයා ඒක ගෙනල්ලා බිත්තියේ එල්ල ගන්න පුළුවන්. ඉතින් ඔය ටික මං හිතනවා මේ කතා කරපු දේවල් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් බලන්න කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. ඔයාලා ගෙදර ඔයා කරලා තියෙන වැරදි මොනවාද? අද මේ කතා කරපු දේවල් වලින් ඔයා කරලා තියෙන වැරදි මොනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන් හම්බෙන්න එනකන් ඔයගලන් පරිස්සමෙන් සතුටින් ඉන්න. අඟල් 60යි නම් 60න් 3න් 2ක් කියන්නේ කීයද අප්පච්චි? 40. හරිද? 40 හරිද? මොකද 63න් බෙදුවම 23ක් 60යි. ඔව් 40යි. මේ මොසයික් එකක් එහෙම නැත්නම් අපි කියනවා ඒකට මොකද කියන්නේ?